මම අද ඔයාලට කියලා දෙන්නේ ඔලුව කැක්කුම් වර්ග කීපයක්. සමහරට ඔයාටත් එකක් තියෙන්න පුළුවන්. මේක අඩු කරගන්න විදිහ තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. පළවෙනි ඔලුව කැක්කුම තමයි ටෙන්ෂන් හෙඩෙක්. ටෙන්ෂන් හෙඩෙක් හැදෙන්නේ මේ ඔලුව වටේටම මෙන්න මේ නළලත් එක්කම මේ වටේටම නිකන් බෑන්ඩ් එකක් දාලා තද කරගෙන ඉන්නවා වගේ තමයි ඔයාට දැනෙන්නේ. මෙන්න මේ බෑන්ඩ් එකක් දාලා තද කරගෙන ඉන්නවා වගේ ඔයාට ඔලුව කැක්කුමක් දැනෙනවා නම් ඔයා ඉස්සෙල්ලම කරන්න ඕනේ හොඳට බ්‍රීත් කරන්න ඕනේ. එහෙනම් හොඳට හුස්ම ගන්න ඕනේ. හොඳට හුස්ම පහළ දාන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා මෙන්න මේකෙදි මේ ටෙන්ෂන් හෙඩෙක් එකේදී ඔයා කරන්න ඕනේ මේ උරහිස්ස පිටිපස්ස බෙල්ල හරිය ඔළුවේ මේ පිටිපස්සේ ඉඳන් ඉස්සරහට හිමීට මසාජ් කරන්න ගන්න ඕනේ. ඊටමත් සියුම් තදට නෙමෙයි තද කරලා කරන මසාජ් එකක් නෙමෙයි ඊටමත් සියුම්ම මසාජ් එක කරන්න ඕනේ. ඒකම තමයි දෙවෙනි හෙඩෙක් ටයිප් එක. ඔයාගේ මෙන්න මෙහෙම තියෙන්න පුළුවන්. බලන්න ඔයාට තියනවාද කියලා ඇහැ යටින් රිදෙන්න ගන්නවා. ඇහැ වටේට ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ උඩට නිකන් ලයින් එකක් වගේ යනවා ගොඩක් වෙලාවට. මේක ක්ලස්ටර් හෙඩෙක් ටයිප් එක. මේකේ තව සයින් ඇන්ඩ් සිම්ප්ටම්ස් කීපයක් තියෙනවා. ඒවා තමයි ඔයාට කඳුළු වෙනවා. ඒ වගේම ඔයාගේ තොල කට වේලෙනවා. ඔයාට අධික දාඩිය දානවා. ඉතින් මෙන්න මේ වගේ රෝග ලක්ෂණත් එක්ක ඔයාට තියෙනවා නම් ඔලුව කැක්කුම මේක ක්ලස්ටර් හෙඩෙක් එකක් වෙන්න පුළුවන්. ඒකෙදී ඔයා පළවෙනියට කරන්න ඕනේ හොඳට ඔක්සිජන් තියෙන තැනක. ඔයා සංවෘත භූමියක නැත්නම් හොඳ විවෘත භූමියකට ගිහලා හොඳට හුස්ම ගන්න ඕනේ. හුස්ම අරගෙන ඉවර වෙලා පිට කරන්න ටිකෙන් ටික හොඳ වෙලා යනවා කියලා ඔයාලට තේරෙවි. ඒ වගේම ඔයා හොඳ රෙස්ට් එකක් ගන්න ඕනේ. හොඳ නිින්දක් ගන්න ඕනේ මේ ක්ලස්ටර් හෙඩෙක් ටයිප් එකේදී. තුන්වෙනි ටයිප් එක තමයි මිග්‍රේන් ටයිප් එක. ඔළුවේ මෙන්න මේ විදිහට එක පැත්තක්ම රිදෙන්න ගන්න ඔයාගේ නිකන් නහරයක් ඇතුලෙන් ගැහෙනවා නැත්නම් අපි කියනවා පල්සටයිල් හෙඩෙක් එකක් ඒක. මේ පල්සටයිල් හෙඩෙක් එක ඇවිල්ලි ඉවර වෙලා ඔයාට සමහරක් විට විෂුවල් ඩිෆෙක්ට් එන්න පුළුවන්. ඒ කියන්නේ එක එක බෝල පේන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට එක එක ඒවා ඉරි පේන්න පුළුවන්. බොඳ වෙලා යනවා වගේ ඇස් පේන්න පුළුවන්. අන්න ඒ වගේ එනවනම් ගොඩක් වෙලාවට ඒක මිග්‍රේන් ටයිප් එකක්. එතකොට මිග්‍රේන් එක හැදුනහම ඔයා මොකද්ද ඉස්සෙල්ලාම කරන්නේ? ඔයා හොඳ ඉස්සෙල්ලාම යන්න ඕනේ. අර ක්ලස්ටර් හෙඩෙක් එක වගේ නෙවෙයි. ඔයා මෙතනදී යන්න ඕනේ කරුවල සද්දය ඇහෙන්නේ නැති තැනකට ගිහිල්ලා හොඳ රෙස්ට් එකක් ගන්න ඕනේ. එතකොට මේක අඩු වෙලා යනවා. ඔයාට බෙහෙත් දීලා තියෙනවා නම් වෛද්‍යවරයෙක් ඒ බෙහෙත් පාවිච්චි කරන්න මේ ටයිප් එකේදී. ප්‍රධාන වශයෙන්ම මිග්‍රේන් වලදී ඔයා රෙස්ට් එකේ ඉන්න එක තමයි ගොඩක් වැදගත්. ඒ වගේම සද්ද සහ ආලෝකය නැති පරිසරයක. හරිද? හතරවෙනි වෙඩෙක් එක විදිහට මම කියලා දෙන්න යන්නේ සයිනසයිටිස් හෙඩෙක් එක. මෙන්න බලන්න මේ ටික වගේ රිදෙනවද කියලා. මේ නහය දෙපැත්ත. එතකොට නළල මේ දෙපැත්ත විශේෂයෙන්ම ඇහැට උඩින් ඇහැට යටින් අර මං කිව්වේ නහය දෙපැත්ත ඇහැට යටින් ඇහැට උඩින් එතනින් ගියාම හිස් මුදුන සමහරක් වෙලාවට පිටිපස්සත් එනවා මේ හරියත් එනවා ඔයාගේ. එතකොට තව එනවා කනේ මේ පැත්තත් වෙනවා. හරිද? මෙන්න මේ පැති ඔයාට රිදෙනවා නම් එහෙම නැත්නම් මේවා අල්ලන්න බැරි නම් මෙහෙම කරලා ටච් කරලා තද කරලා අල්ලන්න බැරි නම් ගොඩක් වෙලාවට ඔයාට ඒක සයිනසයිටිස් හෙඩෙක් එකක් වෙන්න පුළුවන්. සයිනසයිටිස් හෙඩෙක් එකේදී අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ පළවෙනිට මේ හිර වෙච්ච ගතිය නිකන් බර වෙච්ච ගතිය නැති කර ගන්න ඕනේ. ඒකට හොඳම දෙයක් තමයි ඔයා ස්ටීම් ඉන්හෙලේෂන් කරන එක. නැත්නම් අපි ජල වාෂ්ප අල්ලන එක තමයි ගොඩක් හොඳ. ජල වාෂ්ප අල්ලනකොට පුළුවන් නම් ජල වාෂ්ප වලට කහ චුට්ටක් දාලා අල්ලන්න. එතකොට මේකේ ඉන්න මොනවා හරි විස බීජ තියෙනවා නම් ඒවත් ඔයාගේ නැති වෙලා යනවා. එහෙනම් හොඳම දේ තමයි උණු වතුරට කහ චුට්ටක් දාලා ස්ටීම් අල්ලන එකෙන් ඔයාට පුළුවන් මේක ඉක්මනට අඩු කරගන්න. ඒ වගේම තමයි අපේ දීලා තියෙනවා සමහර තිරි වර්ග පාවිච්චි කරන්න පුළුවන් ඔලුව කැක්කුමට.